මයඹ දැනුවනාට ශා සටනියක්ගේ අලුත් බයිසිකලයක් ගත්තද? ඕයි. අනේ අකේ මට පොඩ්ඩක් දෙනවද පදින්න? අම්මා මට කීව කාටවත් දෙන්න එපා කියලා. ඇයි මොකක් හරි විශේෂ දෙයක්ද? ඕ තාත්තා මට උපන්දිනේට අරන් දුන්නේ? එයිමද? කමක් නෑ. මං යන්නම්. මේ ඔක්කොම මං දුප්පත් නිසානේ. ඔයා දුප්පත් තමයි. අපිට සල්ලි තියෙන හින්දා අපි සතුටින් ඉන්නේ. මේ වගේ ඒව ගන්න ඔයාට කොහෙද ඉතින් සල්ලි? හිගෙන කෙල්ල. අනේ එහෙම කියන්න එපා. හිගෙන කෙල්ල බයිසිකල්වත් නෑ. සදුනි අක්කානේ සදුනි අක්කේ කොහෙද මේ යන්නේ? මේ මං දරුවට බෙහෙත් ටිකක් ගන්න යනවා. තනියමද? හස්බන්ඩ් එයා මං දාලා ගිහින් අවුරුද්දකම ඉන්න. එතකොට රාණි ආන්ටි නිමල් අංකලුයිකෝ අම්මයි තාත්තේ ගඟුතුරට යට වුණා. ජීවත් වෙලා ඉන්නවද නැද්දවත් දන්නේ නේ. ඔයා ඉගෙන ගත්තනම් අද කවුරු නැතත් ජීවත් වෙන්න හරි මාර්ගයක් තියෙනවා. ඕනංගි අපිට සල්ලි තිබුණ නිසා මං ඉගෙන ගත්තේ නේ. ඒ සේරම ගංගුතුට ගහගෙන ගිට පස්සේ තේරුණා සල්ලිම නෙමේ ජීවිතේ කියලා. මං ඔයාව හොස්පිටල් එකට ඇල්ලන්නම්. නගින්න වාහනෙට මට සමා වෙන්න නංගි. එදා කරපු දෙයට අතීතයේවල දාලා තුමානේ ඉන්න ගමන් අනාගතේ ප්ලෑන් කරන්න. ඔයාලගේ හැවියද මං බලා ගන්න.